රයිගම් ටෙලියවෝඩ් 2025 වාරය මේ වන විට පැවැත්වෙනවා. ඉතින් මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලෙදී විශිෂ්ටතම රංගන ශිල්පියට හිමි සම්මානය ලබා ගන්නට වියලි ටෙලිනාට්‍ය හරහා තරින්දි ප්‍රනාන්දුට අවස්ථාව ලැබුණා. වියලි ටෙලිනාට්‍යයේ මාලාගේ චරිතයට තමයි ඇයට මෙම සම්මානය හිමි වුණේ. ඉතින් තරින්දි මෙවර රයිගම් ටෙලි සම්මාන වලට පැමිණ සිටියේ ඇගේ පෙම්වතා සමග. ඉතින් මෙම ටෙලිනාට්‍යයේදී දැකූ විශේෂ රංගන කුසලතාවය නිසා තමයි ඇයට මේ විශිෂ්ටතම සම්මානය ලැබුණේ. ඉතින් ඇගේ මේ ජයග්‍රහණයට අපි හැමෝම සුබ පැතුම් කරමු. ඉතින් ඔයත් තරින්දි ප්‍රනාන්දුට කැමති කෙනෙක් නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ නාලිකාවත් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මේ වගේ අලුත් තොරතුරු ඉක්මනින් දැනගන්න අපේ නාලිකාවත් එක්ක දිගටම රැඳෙන්න කියලා ආරාධනා කරනවා.